යාළුවනේ ඕගොල්ලෝ හැමෝන්ටම සුබ නව වසරක් වේවා. අද ජනවාරි 1 වෙනිදා. ඔන්න අද අපි ගියා ලස්සන තැනක් බලන්න. යාළුවනේ ඕගොල්ලෝ හිතන්නේ කොහෙ කියලාද? අපි අද ගියේ සීතාවක පැත්තට. ඒ උද්‍යානය බලන්නයි අපි ගියේ. ඔයාලත් බලන්නකො මේ ගාඩන් එකේ ලස්සන. යාළුවනේ මුලින්ම ටිකට් ගන්න ඕනේ. ඉතින් අපි මුලින්ම ටිකට් ගත්තා. ඔන්න යාළුවනේ අපි දැන් ගාඩන් එකට ඇතුල් වුණා. යාළුවනේ පාර දෙපැත්තේ ලස්සනට මල් පිපිලා. ඒවා හරි ලස්සනයි. හැම තැනම පොකුණු යාළුවනේ. හැම තැනම මම දුව සෙල්ලම් කරා. මට ලොකු මාළු යාළුවෝ දෙන්නෙකුත් හම්බුණා. මං ඒගොල්ලන්ට එක්ක කතා කර හිටියා. මේ ඉන්නේ යාළු මාළුවෝ දෙන්න මගේ. එයාලා හරිම හිංසකයි. යාළුවනේ අර කලින් හිටපු ලොකු මාළුවන්ගේ පැටව් තමයි ඔය ඉන්නේ. ලොකු එකේ. බලන්න යාළුවනේ ඒගොල්ලෝ පීරන ලස්සන හරිම ලස්සනයි. ඔන්න අපි එතනින් ගාඩන් එක ඇතුළටම ගියා. මා ලස්සනම ලස්සනයි. යාළුවනේ ඕගොල්ලොත් මේ ගාඩන් එකට ඇවිල්ලා බලන්න. මේ බලන්නකෝ යාළුවනේ හරිම ලස්සන මල් ටිකක්. මාත් ආසයි ඒ මල් ටිකට. යාළුවනේ මට නම් එතනින් යන්නම හිතුන්නේ නෑ. මොකද එතන මල් ලස්සනයිනේ. යාළුවනේ මං තාත්තත් එක්කත් තව චුට්ටක් ඉස්සරහට ගියා අතින් අල්ලගෙන. ඔන්න යාළුවනේ මේ යාළුවෝ දෙන්න ඕගොල්ලෝ දන්නවද කියලා මට කියන්නකෝ. මේ ඉන්නේ තාරාව දෙන්නෙක්. ඒගොල්ලෝ අස්ස දාගෙන මාළු හොයනවාද කියලා. ඒගොල්ලෝ හරිම කියුට් අනේ ලස්සනයි. යාළුවනේ එතන ගස් කුඩාරිය පිළ මං චුට්ටක් ඉතින් නැටුවා. එතන ලස්සනයි. යාළුවනේ අපි ඉස්සරහට ඇවිදගෙන ගියා. යාළුවනේ මෙන්න මෙතන ලස්සන පැල ඇටි තියෙන වතුර හැදෙන පැල හැටි මං ඇල්ලුවත් එක්ක ඒවා. යාළුවනේ අපි පරිස්සමෙන් තමයි යන්න ඕනේ යාළුවනේ. නැත්තම් වැටලා තුවාල වෙන්න පුළුවන්. යාළුවනේ මෙතන දිය පාරක් යන එතන චූටි මාළු ඉන්නවා. මම මේ පාලම් වලිනුත් පැන ලස්සනට බල ගියා. යාළුවනේ මං ටොංකාර අත චුට්ටක් කෙලුව නැත්තම් මමගේ බැනුම් අහන්නම වෙනවා.
යාළුවනේ අම්මයි මාළුවෙක් කරන්න හදන්නේ. මං ඉතින් මාළුව අඬන ගමන් චුට්ටක් වතුරත් ඇල්ලුවා. අර බලන්න මාළුව ලස්සන මාළුව. මේ ගාඩන් එකේ ලස්සන බලන්නකෝ යාළුවනේ. එක එක රටාවට මල් පැල හදලා මාල් ලස්සන. ඔන්න ඕගොල්ලන්ටත් ඕනනම් හංස බෝට්ටුත් යන බ්ලොග් ඒවා මාල් ලස්සනයි. අපි නම් ගියේ නෑ ඉතින්. ගාඩන් එකේ ලස්සන බල මම ඉතින් ගියා ඉස්සරහටම. යාළුවනේ මේ මල මොකක්ද කියලා දන්නවද ඔයගොල්ලෝ? මේක තමයි හීන්බෝ විදිය. මේවා හරිම ලස්සනයි. මේ බලන්නකෝ. මෙතන පාට ලස්සන මල් වැවත් එක්ක තියෙනවා. යාළුවනේ ඔන්න ඉතින් ගාඩන් එක ඉවරයි. අපි ගාඩන් එක වටේම ගියා. ඉතින් අපිට හොඳටම මහන්සි. ගාඩන් එක බලලා අපි ආව නාන්න.